තෙරුවන් සරණයි ජේසුපීටයි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් නිව් වර්ල්ඩ් සොලියුෂන් අපේ වීඩියෝ බලන්නේ අදත් එකතු වෙන යාළුවෝ හැමෝටම. ඉතින් අපි අද වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ට කාරණා දෙකක් පිළිබඳව ඕගොල්ලොත් එක දැනුම බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි මෙන්න මේ පොඩි පවර් පැක් එක. මේක කොහොමද පාවිච්චියට ගන්නෙ, මේක ඇම්පියර් ගන්න කොහොමද අඩු වැඩි කරගන්නේ, අපි අවශ්‍ය උපකරණයට කියන අපි මේකෙන් භාවිතා කරන බල්බ් වලට එහෙම නැත්නම් අපේ උපකරණයකට මේක ඇම්පියර් හරියටම සකස් කරගන්නේ කොහොමද, මේකට වයර් කනෙක්ෂන් දාගන්නේ කොහොමද කියලා දෙන්න බලාපොරොත්තු වෙන සහ මෙන්න මේ සෙන්සර් එක ඕගොල්ලෝ දැකලාදී ඕගොල්ලෝගේ ගම්වලත් එහෙම නැත්නම් ඕගොල්ලෝ ඉන්න ප්‍රදේශවලත් සමහරු ගේට් වල ලයිට් හයි කරලා තියෙනවා. ඉතින් ෆ්ලෑෂර් ඔයගොල්ලෝ දැකලා තියෙනවා ළඟින් යද්දි වාහනයක් කියන එක පාටම නිවිලා ආපහු ඕෆ් වෙලා යනවා. ඉතින් එන්න මේ සෙන්සර් එකෙන් තමයි මේ සිද්ධිය වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතුවට ෆ්ලෑෂර් එකකට තමයි මේක සම්බන්ධ කරන්න ඕනි කියලා එහෙම නැහැ. ඉතින් ඕනිම බල්බ් එකකට මේ සෙන්සර් එක සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් වෙළඳ පොලේ ගන්න ඇති. ඉතින් මගේ ළඟත් තියෙනවා ගන්න. ඉතින් මගෙම ගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයගොල්ලන්ට ඕන කෙනෙක් මේ සෙන්සර් එක ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයගොල්ලන්ගේ ගෙවල් වල තියෙන ඕනම ලයිට් එකකට මේක සම්බන්ධ කරලා මීටර් 30ක් වගේ දුරකින් කවුරු හරි යද්දී ඒ කියන්නේ අපේ හේවණල්ලක් ඒ වගේ වැටෙද්දි මේක ඕෆ් වෙන්න ඕන වෙන්න හදා ගන්න පුළුවන්. ඉතින් මේ කාරණා දෙක කතා කරන්න තමයි අද වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් අපේ channel එකේ වීඩියෝ බලන්න අලුතෙන් එකතු වෙන කවුරු හරි ඉන්නවා නම් ඉතින් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් bell icon එකත් කැමති නම් click කරන්න. ඉතින් bell icon එක click කරොත් අපි වීඩියෝ එකක් දාපු සැනකින් ඕගොල්ලන්ට notification එකක් එන්න ගන්න පුළුවන්. ඉතින් bell icon එක click කරේ නැත්නම් subscribe එකක් විතරක් එකතු වෙයි. ඉතින් අනිවාර්යෙන් subscribe කරන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. ඉතින් like කරන්න වීඩියෝ එකට. ඉතින් එතකොට අපිට ශක්තියක් ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක බැලුවා ඔයගොල්ලන්ට මොකක් හරි වටිනාකමක් තියෙනවා නම් subscribe කරලා bell icon එක click කරලා like comment කරන්න. ඉතින් මේක නම් චූටි power pack එකක්. මේක AC input එක ඔයගොල්ලන්ට ගහලා තියෙනවා. AC input 110 ඉඳලා 220 දක්වා දෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ නම් 220 තමයි තියෙන්නේ. ඉතින් AC current එක. එතකොට මේක DC output එක 12 DC out වෙනවා. ඉතින් ඇම්පියර් දෙකක ඇම්පියර් ප්‍රමාණයක් තමයි මේකෙන් අවුට් වෙන්නේ. එතකොට ලොකු වැඩ කරන්න බෑ මේකෙන්. ඒකට සාමාන්‍ය පාවිච්චියට හොඳයි. ලයිට් එකෙන් පත්තු කරන්න පුළුවන්. ලයිට් ගොඩක් පත්තු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර බල්බ් තුනේ Samsung ලයිට් එකේ එමන ලයිට් 30 40ක් උනත් මේ පවර් පැක් එකෙන් පත්තු කරන්න පුළුවන්. ඉතින් සමහර ඔයගොල්ලන්ට හම්බ වෙලා ඇති ලයිට් ගොඩකට ගහපුවම ලයිට් ඩිම් වෙනවා, එළිය අඩු වෙනවා. ඉතින් ඒකට මේක ෂොප් එකකටත් ඉතින් මේවා අරන් එනවා. කට්ටිය මේක හරියට සෙට් කරගන්න දන්නේ නැතිව. ඉතින් පොඩි දේවල් ටිකක් තියෙන මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. චයිනීස් උපකරණයක් මේක. ඉතින් මෙතන තමයි මේකේ වයර් ටික සම්බන්ධ කරගන්න තියෙන්නේ. මේකේ ගහලා තියෙන 1 2 3 4 5 කියලා ඉලක්කම් ටිකක් මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ අත තමයි වයර් 4 සම්බන්ධ කරගන්න. මැද ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ. එතකොට ඊට මෙන්න මේකේ ගහලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති AC කියලා ගහලා තියෙන්නේ. LN කියලා ගහලා තියෙන කියන්නේ ගුරු පාර කියන රතු වයර් එක, ලෝඩ් වයර් එක, N කියන්නේ නියුට්‍රල් වයර් එක. ඊට අමතරව මෙතන සලකුණක් තියෙනවා. මේක ග්‍රවුන්ඩ් එකක්. එතකොට ඊට එහා පැත්තෙන් තියෙනවා මෙතන එතකොට 1 2 3 හිස් තියන්න ඕනේ. මේ ග්‍රවුන්ඩ් එකේ තියෙනවා සඳහන් කරලා මාක් එකක් දාලා තියෙන්නේ. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති L එක ගහපුව පළවෙනි එකට. එතකොට 1 N එක 2 3 ඇවිල්ලා ග්‍රවුන්ඩ්. ඊට පස්සේ 4ට තියෙනවා V ඍණ කියලා. ඊට පස්සේ V ධන කියලා තියෙනවා. ඉතින් V ඍණ කියන්නේ DC 12 එන එකේ දාගන්න පුළුවන්. මම මේකට මෙන්න මේ විදිහේ වයර් දෙකක් දාගෙන ඉන්නේ. මේක AC normal current එකට ගහන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ DC පැත්ත 12 එන විදිහට 12 එනවා මේකේ.
එතකොට එන 12 අපිට භාවිතා කරන්න පාවිච්චියට ගන්න මම මේ විදිහට වයර් දෙකක් වෙනම එළියට දාන් ඉන්නේ. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙතන පේනවා පොඩි ඇණයක් වගේ එකක් තියෙනවා. මේකෙන් පුළුවන් ඔයගොල්ලන්ට ඇම්පියර් ගාන මේක වෙනස් කරගන්න. උඩ ගහලා තියෙනවා ධන V ADJ කියලා කියන ධන වෝල්ටේජ් එක ගැන මේකෙන් පුළුවන් ඇඩ්ජස්ට් කරගන්න. වැඩි කරපුවම වැඩි වෙනවා, අඩු කරපුවම අඩු වෙනවා. මේකෙන් ඇම්පියර් ගාන තමයි ගොඩාක් දුරට වෙනස් වෙන්නේ. මම මේක කරන්ට් එකට ගහලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙතන ඉන්ඩිකේටර් ලයිට් එකකුත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ලොකු අමාරුවක් නැහැ මේක කරගන්න පුළුවන්. ඉතින් නමුත් අපි ෂොප් එකට මේව අරන් එනවා හයි කරලා දෙන්න කියලා. ඕකම පවර් දුන්නා ඔයගොල්ලන්ට පේනවා කොළපාර ලයිට් එක පත්තු වෙනවා. ඊට පස්සේ ඉතින් මල්ටි මීටර් එකේ මම 200ට මේ විස්තර දාගන්න. විස්තර මෙන්න මේ විදිහට දාගත්තා. බලමු ඔයගොල්ලන්ට පේන්න මල්ටි මීටරේ තියාගෙන දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් ඒ ධන ඍණ අපි දීලා බලමු. මේ ඍණ පැත්තට කළු වයර් එක සම්බන්ධ කරලා බලමු වෝල්ටේජ් මෙතනට එනවද කියලා. ඔයගොල්ලන්ට පේනවා 13.36ක වෝල්ටේජ් එකක් එනවා. ඒ කියන්නේ අපි මේක දැන් 12 ගහලා තිබුණාට මම අර රෙගියුලේටරේ අතන කරකපු නිසා ප්‍රීසෙට් එක චුට්ටක් කරකපු නිසා ඔයගොල්ලන්ට පේනවා 13.32ක වෝල්ටේජ් එකක් එනවා. එතකොට අපි චුට්ටක් ඒක අඩු කරලා බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට වම් පැත්තට කියන අපේ ඇඟ පැත්තට අඩු වෙනවා මේක. දැන් ඔන්න ඔය විදිහට අඩු කරගත්තා. දැන් බලමු අපි වෝල්ටේජ් වෙනස් වෙලාද කියලා. ඔයගොල්ලන්ට පේන 10.6යි දෙකකට වෝල්ටේජ් එක අඩු වෙලා තියෙනවා. මම මේක අල්ලන් ඉන්න ගමන් ඔයගොල්ලන්ට පේන්නම් පොඩ්ඩක් අඩු වැඩි කරලා පෙන්නන්නම්. එතකොට අපි දැන් මේක ගන්න 12 පවර් පැක් එකක් කියලා තමයි ගන්නෙ. ඔයගොල්ලන්ට පේන වෝල්ටේජ් වැඩි වෙනවා. මම දැන් වැඩි කරන්න ඕනේ 11.14ට වැඩි වුණා. 11. ඔය විදිහට අපිට මේක වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය අපේ උපකරණය අපි තුමු උදාහරණයක් විදිහට සබ් වූෆර් එකකට වගේ මේකෙන් 12 දෙනවනම් එතකොට අපි බලමු වෝල්ටේජ් අඩු වැඩි කරලා. ඔයගොල්ලන්ට පේන 11.1යි තියෙන්නේ. මේක මෙන්න මේ විදිහට ඔන්න අඩු කරන්න පුළුවන් තව. ඔය උපරිම අඩු 10.1ට අඩු වෙනවා. ඉතින් වැඩි කරද්දිත් ඔන්න ඔය විදිහට ඉතින් අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම විශේෂයෙන් කියන්න උත්සාහ කරන්නේ ඉතින් අපි ඕක ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති. දැන් සබ් වූෆර් එකකට වගේ මේක පාවිච්චි කරොත් එහෙම ඉතින් වැඩිපුර හොඳට වෝල්ටේජ් තියෙන්න ඕනේ. නැත්නම් සද්දේ කැඩි කැඩි ඇහෙනවා. ඒ වගේම තමයි ලයිට් වැඩිපුර දානවා නම් ඔන්න ඔය වගේ පොඩ්ඩක් වෝල්ටේජ් එක වැඩි කරලා ලයිට් වල ප්‍රමාණය කියන්නේ ලයිට් අපි එකකට දානවා නම් අඩු කරලා 30කට දානවා නම් ටිකක් වැඩි කරලා දෙන එක හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේවා ගැන දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් මේක ගැන මොන විදිහට තමයි මේක පාවිච්චියට ගන්න. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට ඕන නම් පුළුවන් මේක ඇම්පියර් ගානෙම චෙක් කරගන්න පුළුවන්. අපි DC ඇම්පියර් වලට දාලා බලමු කොහොමද මේක ඇම්පියර් වෙන්නන්නේ කියලා. ඇම්පියර් ඔන්න ඔයගොල්ලන්ට පේනවා 2.3ට වැටුණා. ඒ කියන්නේ මේක 2 ඇම්පියර් තමයි තිබුණේ. දැන් මම මේක උපරිම වෝල්ටේජ් වැඩි කරලා තියෙන ඉඳන් ඇම්පියර් 3ක් වගේ පාර එනවා මේකෙන්. මම පුල් වැඩි කරලා තියෙන්නේ. ඔන්න අඩු කරපුවාට පස්සේ ඇම්පියර් 2 එනවා හරියට. ඉතින් ඕක ටික තමයි ඔකේ කියන්න තියෙන්නේ. ඉතින් අපි එහෙමනම් ඊළඟට බලමු සෙන්සර් එක පිළිබඳව. මෙන්න මේක තමයි සෙන්සර් එක. PIR සෙන්සර් කියලා මේක ගහලා තියෙන 2700ක් මිල දාලා තියෙනවා මේකේ. එතකොට බලමු මේක අන්බොක්ස් කරලා බලමු. මේ විදිහට තමයි තියෙන වයර් දෙකක් මම මේ දාලා තියෙන්නේ මේක පහසු වෙන්න. ඔයගොල්ලන්ට පෙන්නන්න මම
මේක ගලවලා පෙන්නන්නම් වයර් එක කොහොමද දාලා තියෙන්නේ කියලා. මෙන්න මේ කැටලොග් එකකුත් එනවා මේකේ. කැටලොග් එකේ තියෙනවා මේක විශේෂයෙන් ඩිටෙක්ෂන් ඇන්ගල් කියලා තියෙනවා. මෙතන සෙල්සියස් අංශක 180ක් දක්වා හරවන්න පුළුවන්. ඩිටෙක්ෂන් රේන්ජ් එක 210 මිලිමීටර්, සෙල්සියස් අංශක 25 is adjustable කියලා තියෙනවා. එතකොට ඩිලේ ටයිම් එක තියෙනවා තප්පර 10 ඉඳලා 3-5 මිනිත්තු 5 තප්පර 30 ඇඩ්ජස්ටබල්. ඒකත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ලයිට් ඉලිමිනේෂන් 3 ලක්ස් 2000 ලක්ස් කියලා තියෙනවා. එතකොට ඔපරේටින් වෝල්ටේජ් එක දාලා තියෙනවා. ඒතර මෙන්න මේ කැටලොග් එකේත් ගොඩක් විස්තර දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක මිලදී ගත්තොත් කඩේකින් ඉතින් අවශ්‍ය නම් ඒ පිළිබඳව දැනගන්න. ඉතින් එහෙම නැත්නම් වීඩියෝ එක දිගටම රැඳිලා හිටියොත් ඔයගොල්ලන්ට පුළුවන් මේක භාවිතා කරන්න කොහොමද කියලා දැනගන්න. මම මෙන්න මේ විදිහට තමයි වයර් මේක දෙකක් දාලා අපි මේක ගලවමු. මේක ඔයගොල්ලන්ට පේන මේ ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන් ඕන විදිහට. එතකොට ඒක ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට කරගන්න පුළුවන්. අපි මේක බලමු වයර් ටික කොහොමද මේ වයර් හතර සම්බන්ධ කරගන්නේ කියලා. බොහොම සරලයි, පහසුයි කියලා හිතනවා. ඒ වුණාට බැටළුනොත් මේක වැඩේ හරියට වෙන්නේ නැහැ. ඒකට ඉතින් වයරින් බාක්ස් කෙනෙක් හොයාගන්න වෙනවා. ඒ නිසා ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකත් එක දිගටම රැඳිලා හිටියනම් අපි හිතනවා මේක වැදගත් වෙයි කියලා ඔයගොල්ලන්ට. අතරක් තමයි තියෙන්නේ. මම ඕන විදිහට යන අතර ගලව ගත්තා. කනෙක්ටර් බාර් එකක් තියෙනවා. එතකොට ඉතින් කනෙක්ටර් එක කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලාත් අපි බලමු. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන තියෙන මේ කනෙක්ටර් එක. මෙන්න මේ විදිහට කනෙක්ටර් එක තියෙනවා. එතකොට මම මෙන්න මේ වයර් දෙක නම් මම තමයි මේකෙන් එළියට දාගත්තේ. මොකද මේකට පවර් දෙන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් වයර් දෙකක් විතරයි ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒක පටලව ගත්තොත් එහෙම මේක පිච්චිලා. ඉතින් දාද්දිම පිච්චිලා අපරාධේ. ඉතින් එහෙම වුණොත් ගැටලුවක්. මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා මේකේ වයරින් ඩයග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරන්න ඕන විදිහ මේක. ඔයගොල්ලන්ට පේනවා බ්‍රවුන් එකක් එනවා සෙන්සර් එකේ ඉඳලා, බ්ලූ එකක් එනවා සෙන්සර් එකේ ඉඳලා, ඊට පස්සේ නියුට්‍රල් එක විදිහට යනවා මේ පැත්තට එකක්. ඉතින් අවුට් එක රෙඩ් එක විදිහට මේ පැත්තට එකක් එනවා. මෙතන තමයි බල්බ් එක සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් ඕක තමයි මේකේ දීලා තියෙන්නේ. මම මේ වැඩේ කරපු විදිහට ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ ගලවලා ගමු අන්න විදිහට. එතකොට මේකේ තියෙන විදිහට බොක්ස් එකේ සඳහන් කරලා තියෙන විදිහට මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මුලින්ම බ්‍රවුන් එක තමයි මේකේ L එක වෙලා තියෙන්නේ. මේ ලෝඩ් වයර් එක මම මේක සම්බන්ධ කරලා තියෙනවා එළියට රෙඩ් එකක් විදිහට. මෙන්න මේ රතු වයර් එක ඔයගොල්ලන්ට පේනවා. මෙතන උඩ කනෙක්ටර් සහ ඉතින් ටොප් එකට කට්ටිය එනවා. ඉතින් ඔය එන අතර තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් කොහොම හරි මෙන්න මේ බ්‍රවුන් එක එළියට රෙඩ් එක විදිහට දීලා තියෙනවා. එතකොට බොක්ස් එකේ සඳහන් වෙන විදිහට බ්ලූ එක නිල් පාට වයර් එක මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙන. මේවා ඇවිල්ලා තියෙන සෙන්සර් එකෙන් රෙඩ් එක, බ්ලූ එක, බ්‍රවුන් එක වයර් තුන ඇවිල්ලා තියෙන මේ සෙන්සර් එකේ උඩ ඉඳලා මේ පැත්තේ ඉඳලා. එතකොට බ්ලූ එක බ්ලැක් එක විදිහට කියන්නේ නියුට්‍රල් වයර් එක විදිහට මම එළියට අරන් තියෙනවා. ඒතර මේකට තමයි පවර් දෙන්න ඕනේ. AC විදුලියක් මේකට අවශ්‍යයි. AC විදුලිය දෙන්න ඕනේ මෙන්න මේ වයර් දෙකට. ඉතින් මතක තියාගන්න කරන්න ඕනේ මේක හරියටම දෙන්න ඕනේ. ඒ තමයි මේකේ සෙන්සර් එකේ වයරින් ඩයග්‍රෑම් එක තියෙන විදිහට අනිවාර්යයෙන්ම රෙඩ් එකට ලෝඩ් වයර් එකම දෙන්න ඕනේ. ගෙදරින් එන ලෝඩ් වයර් එකෙන් කියන්නේ LN දෙකේ හරිය L එක දෙන්න ඕනේ. නැත්නම් වත්තු වෙනවා. ඉතින් ඒ වුණාට මේකේ තියෙන මේ තියෙන ෆීචර්ස් වල වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. හරියට කරන්ට් එක දුන්නේ නැත්නම් මම හිතන විදිහට. ඉතින් ඒ නිසා මේ හරියට මේ වයර් දෙක දෙන්න LN දෙක මාරු වුණාට ගැටලුවක් නෑ. මේකට සෙන්සර් එක පිච්චිලා යන්නේ නෑ.
ඒ වුණාට මේකේ තියෙන ෆීචර්ස් වෙනස් වෙන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට පේනවා ගොඩක් දේවල් තියෙනවා මේ සෙන්ස් එක. ඒ කියන්නේ මේ සෙන්ස් එක හදන්න පුළුවන්, ඇඩ්ජස්ට් කරන්න පුළුවන් නේ. ඒකට ඒක අඩු වැඩි වෙනවා. ඒතර සෙන්ස් එලා ඉක්මනට දැන් තප්පරෙන් ඕෆ් වෙනවද විනාඩි 5න් ඕෆ් වෙනවද ලයිට් එකක් පත්තු වෙලා. ඉතින් ඒ වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන් මේ වයර් දෙක වෙනස් වුණොත් කරන්ට් වයර් දෙක. ඉතින් ඊට අමතරව මේකේ එතකොට මෙතන බ්ලූ එකේ ඉඳලා එක වයර් එකක් එනවා එළියට ගන්න ඕනේ. ඉතින් අනිත් එක රෙඩ් එක එන්නේ සෙන්සර් එකේ උඩ ඉඳලා තමයි එන්නේ. සෙන්සර් එකේ ඇතුලේ ඉඳලා මම මේ බ්ලූ අනිත් වයර් එක දාගෙන තියෙන්නේ. මම තමයි දාගත්තේ මෙන්න මේ වයර් එක. ඒතර ඕගොල්ලොත් ඒ විදිහට දාගන්න ඕනේ. මොකද මෙතන බ්ලූ එකයි එළියට යන පවර් දෙන බ්ලැක් එකයි කියන්නේ මේ බ්ලැක් එකයි මේ බ්ලූ එකයි එකට වෙන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ තියෙන කනෙක්ටරේට මේ දෙක සම්බන්ධ කරලා එතනින් එළියට එක වයර් එකක් ගන්න. ඒතර මේක බල්බ් එකට දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේකේ පවර් ටික සකස් කරගන්න ඕනේ. මම ඔයගොල්ලන්ට බල්බ් එකක් දාලා පෙන්නන්නම් මේක වැඩේ වෙන්නේ කොහොමද කියලා. අපි දැන් මේක මේ විදිහට මැන ටික දාලා හයි කරගමු. හයි කරගෙන මම කරන්ට් එකට ගහලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. එහෙනම් ආයෙත් දවසක වීඩියෝ එකකින් මුණ ගැහුම් මේ වගේම වටිනා වීඩියෝ එකක් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා ආයෙත් ළඟදීම. ඉතින් එතකන් channel එක subscribe කරලා තියාගන්න bell icon එකත් click කරලා. ඉතින් බලමු අනාගතේ අපිට පුළුවන් මෙන්න මේ වගේ මේ TV එකක් repair කරලා තියෙන්නේ අඟල් 43 TV එකක්. ඉතින් ඔයගේ repair එකකුත් තරන් ඉන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි දවසක. එහෙනම් එතකන් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. පෙරවන් සරණයි.